අලුත කසාද බැඳපු දෙන්නෙක් දරුවෙක් හදලා දරුවා අම්මගේ කුසේ මෝරනකොට ඒ ගෙදර තාත්තා කරන වැඩේ දන්නවද? අම්මා ඉන්න නැත්තම් දරුවා ගෙනත් තියාගන්න ඉන්න කාමරේ ලස්සනට බේබි අයිටම් වලින් සරසන. කොට්ට උරගෙනත් දානවා, රූපාලවනවා. ඒ ඔයා මම ඔයාගේ අම්මගේ බඩට ඇවිත් ඉන්නකොට ඔයාගේ තාත්තත් කරපු වැඩේ. ඒ විදිහටම තමා පුතේ ඔයාගේ අම්මයි අප්පච්චි දැන් ඔයාට විභාගෙට තව මාස කීයද තියෙන්නේ? 4යිනේ. දැන් ඔයා හොඳ සුපිරි රිසල්ට් එකක් ගන්න මහන්සි වෙනකොට අන්න අර පුංචි දරුවා අම්මගේ කුසේ ඉන්නකොට තාත්තා ගෙදර හැඩ කරාවනේ. අන්න දැනුත් ඒ වගේ ඔයාගේ ගෙදර ඉඳලා අම්මයි තාත්තයි අර අරන් එන ඒ 9 ඒ 8 ඒ 7 ඔයාගේ හොඳ වටිනා ප්‍රතිඵලය ලස්සනට බාර ගන්න ඔයා ඉල්ලන තෑග්ගක් අරන් දෙන්න. ඔයා ලොකු ඉස්කෝලේකට යනකොට ඔයාව බස් එකේ යවන්න බෑ, දුර වැඩි නම් ඔයාව ස්කූල් වෑන් එක දාන්න සල්ලි එකතු කරනවා. මේ වැඩ ටිකට ඔයාගේ අම්මයි අප්පච්චි සූදානම්. ඒ නිසා ඒ සූදානම් වෙලා ඒ වැඩ කරන ඒ මහන්සි වෙන ඒ ශක්තියට තවත් හයියක් වෙන්න පාට පුළුවන් මේ දවස් 118න් වටිනාකමක් තියෙන නමයක් ගන්න. මම මේ අද කියන එක උදේට අහගෙන ඉඳලා වැඩ කරන්න පටන් ගනින්. ඔබට පුළුවන් පුතේ අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ ඕලෙවල් වලින් සුපිරි රිසල්ට් එකක් ගන්න.